එකොමත් එක කාලෙක මුහුදු පතුලේ පුංචි කැස්බෑවෙක් ජීවත් වුණා. එයාගේ නම ටාරෝ. ටාරෝ ජීවත් වුණ මුහුදු පතුල හැඳින්වුනේ කොරල් රාජධානිය කියලයි. එයාලගේ කොරල් රාජධානිය හරිම ලස්සනයි. වර්ණවත් කොරල් පර දේදුණු වගේ මාළුත් එක්ක එයාලා සතුටින් ජීවත් වුණා. ඒත් එක උදෑසනක යම් වෙනසක් වුණා. කොරල් පරවල වර්ණ මෙකී යන්න පටන් ගත්තා. වතුර නිශ්චල වුණා. දීප්තිමත්ව තිබුණු සාගරය අඳුරු වුණා. මුහුදු රැජිනගේ මායා කොරල් ඔටුන්න අතුරුදන් වී තිබුණා. එය නොමැතිව මුහුද දුර්වල වීමට පටන් ගත්තා. කොරල් රාජධානියේ හැමෝම බය වුණා. මායා කොරල් කිරුළ සොයා නොගත්තොත් ඔවුන්ගේ රාජ්‍ය සදහටම මිය යාවි. ඒ නිසා ටාරෝ මායා කොරල් කිරුළ සොයා යන්න තීරණය කළා. ඩොල්ෆින් මාළුවන් කීප දෙනෙක් ටාරෝට ආශිර්වාද කළා. ටාරෝ මුලින්ම පීනුවේ ජෙලිෆිෂ් නිවහන මැද්දෙනුයි. ඉදිරියට යන ටාරෝට මුහුදු උමගක් හමු වුණා. මුහුදු උමගින් එළියට එන්න ටාරෝට මහලු මැන්ටා මාළුවෙක් උදව් කළා. ටාරෝ කවදාවත් දැකලා නැති එළිය විහිදුවන කොරල් හැමතැනම තිබුණා. සාගර පතුලට යන්න යන්න අඳුර වැඩි. මුහුදු අශ්වයෙක් ටාරෝට එළිය දුන්නා. ටාරෝ ධෛර්යයෙන් ඉදිරියට පීනුවා. ලොකු දියවැලක්. ටාරෝ ටිකක් බය වුණා. ඒත් තවත් ශක්තිමත්ව පීනලා දියවැලෙන් මිදුණා. කකුළුවෙක් මුහුදු පැලෑටි අතරින් ටාරෝට ඉදිරියට යන්න මඟ පෙන්නුවා. කහ පාට මුහුදු පැලෑටි කපාගෙන ඉදිරියට පීනපු ටාරෝට හරිම මහන්සි. ටාරෝ ටිකක් වැතිරිලා පුංචි විවේකයක් ගත්තා. ඉන් ඉදිරියට තිබුණේ මහා නිල් අගාධය. ටාරෝට පුංචි බයකුත් දැනුණා. ගෙදර අය යාළුවෝ සිහි වුණාම ටාරෝ නැවතත් ධෛර්යමත් වුණා. ටාරෝ දැන් මුහුදු පතුලේ දුෂ්කරම කොටසට ඇවිත්. ඩෙවිල් ෆිෂ් කෙනෙක් ඇවිත් අඳුරු අගාධය එළිය කළා. දැන් නම් ගමන දුෂ්කරයි. ඩෙවිල් ෆිෂ් දන්නවා යක්ෂයාගේ මාලිගයට යන පාර. කරුණාවන්ත ඩෙවිල් ෆිෂ් යක්ෂයා කොරල් ඔටුන්න සංගවපු තැනට ටාරෝව එක්ක ගියා. ටාරෝ අවසානයේ එය දුටුවා. ටාරෝ තවත් ලං වෙලා කොරල් ඔටුන්න ඔසවා ගත්තා. ටාරෝ වටා ලස්සන ආලෝකයක් විහිදුණා. මුහුදු රැලි නැගෙන්න පටන් ගත්තා. ටාරෝට හරිම සතුටුයි. කොරල් රාජධානියට ආයෙමත් පණ ඇවිත්. ටාරෝ හරිම පරිස්සමින් කොරල් රාජ්‍යයේ මායා ඔටුන්න මාලිගාවේ තැන්පත් කළා. මායා ඔටුන්න දිලිසෙන්න පටන් ගත්තා. පුංචි ටාරෝට හරිම සතුටුයි. ධෛර්යවන්තයා දවසක දිනනවාමයි.